හායි අද අපි ඔයාලට කතා කරන්න යන්නේ අපේ තායිලන්ඩ් ටුවර් එක ගැන. අපේ තායිලන්ඩ් ටුවර් එකේ මුල ඉඳලා අගට අපි ඔක්කොම දේවල් ටික කියනවා. ඒකින්ද වීඩියෝ එක මුල ඉඳලා අගට ඔක්කොම ටික බලන්න. ඉතින් අපි කියන්න ඕනේ අපි ගියේ travel agent කෙනෙක්ගෙන් book කරලා. මොකද අපි ඇමරිකාවල ටික දවසක් වෙනවා. එතකොට අපේ අම්මලා තාත්තලා කැමති වුණා අපි solo travel කරනවට. ඒකින්ද අපිට කිව්වා group tour එකක්ම තියෙන එකක් එක්ක යන්න කියලා. ඒකින්ද අපි experience එකකට හොඳයිනේ කියලා group tour එකක් තමයි ගියේ travel agent කෙනෙක්ගෙන් book කරගෙන. ඊට පස්සේ අපිට කියන්න ඕනේ අපි budget එකට ගැලපෙන ටිකක් අපිට හම්බ වෙච්ච අඩුම ගානක හොඳ service එකක් දෙනවා කියලා හිතිච්ච ටිකක් හොයලා බලලා තමයි අපි agency එක ගත්තේ. ඒ වගේම අපි agency එක හොයාගත්තී. කොහොම අපි transaction කරද්දී අපි පුළුවන් තරම් ඉහිල්ලා කරන්න බැලුවා. office එකට ගිහිල්ලා කතා කරලා තමයි අපේ ඔක්කොම ගනුදෙනු ටික කරේ. ඒ වගේම අපි කොටස් දෙකකට තමයි payments කරේ. ඉස්සෙල්ලාම අපි air tickets වලට ගෙවුවා. ඊට පස්සේ ඉතුරු ගාන අපි යන්න ටික දවසකට කලින් ගෙවුවා. අපි group tour එකේ අපිත් එක්ක 11ක් හිටියා. අපිත් එක්ක ගියා travel agency එකෙන් guide කෙනෙක් ගියා. ඒ වගේම තමයි ඒක ඇත්තටම ගොඩක් fun tour එකක් වුණා. මේ travel agent select කරේ අපිට first Thai Airways. ඊට පස්සේ අපේ group එකේ කට්ටියයි අපි air ticket එකේ ගාණ අඩු කරගන්න. ඒක නිසා අපි ඕකේ වුණා Air Asia වලට මාරු වෙන්න. Air Asia එකේ අපිට යනකොට pre book කරලා යන්න ඕන අපේ කෑම. දෙන්නගෙම 20000 ගානේ අඩු වුණා air tickets වලින්. ඊට පස්සේ තව හොඳ දෙයක් තමයි අපේ travel agency එක කරපු එකක් තමයි එයාලා අපිට දුන්නා අපි දෙන්නගෙන් එක්කෙනෙක්ට විතරයි දැම්මේ additional kilo 20ක luggage එකක් ගෙනියන්න. ඒ කියන්නේ luggage එක kilo 20ක් වෙන්නේ අපි දෙන්නගෙන් එක්කෙනෙක්ට විතරයි. අනිත් එක්කෙනා carry on එක විතරයි. ඒක free. ඊට පස්සේ අපි දෙන්න යනකොට විතරයි. එනකොට අපි දෙන්නටම 20 add කරා. එතකොට කොහොමත් අපි තායිලන්ඩ් ගියාම අපි shopping කරලා බඩු ගොඩක් අරන් එන නිසා අපිට ඒක ලොකු ආසියක් වුණා. අපි දෙන්න කොහොමත් තිබ්බේ නෑ luggage දෙකක්. එක luggage එකයි තිබ්බේ. ඊට පස්සේ අපි Air Asia එකේ ඉතින් Air Asia එක budget airline එකක් කියලා හැමෝම දන්නවා. ඉතින් මම නම් චුට්ටක් බය වෙලත් වගේ තමයි ගියේ Air Asia එකේ fly කරනකොට ප්‍රශ්නයක් වෙයිද එහෙම කියලා. ඒ වුණාට එහෙම මොකුත් ප්‍රශ්නයක් තිබ්බේ නැහැ. Air Asia එකේ ශ්‍රී ලංකන් airlines එකේ තියෙන service එක දෙන්නේ නැහැ අපිට Air Asia එකේ. ඒ වුණාට එයාලගේ කෑම හොඳයි. රහ කෑම තියෙනවා. මම ලසන් එකක් මෙයා chicken එකක් එක තියෙන බත් එකක් ගත්තා. ඒතකොට හොඳ chicken කෑල්ලක් තිබ්බ breast භාගයක් විතරයි. fly කරේ රෑ අපි අඩට විතර airport එකට ගියා. කොහොමරි අපි එහෙන් land කරද්දී තායිලන්ඩ් වල time එකෙන් 3 වගේ වුණා. අපි තායිලන්ඩ් වලට දැස්සට පස්සේ අපේ immigration ඒ වලට ගියා. travel agency එකෙන් එක්කෙනෙක් එක්ක එවුවා. එයා තමයි අපිව direct කරේ. අපි direct කරා ලස්සන van එකකට. van එකට නැගලා තාම නිදිමත මට හොඳට නිින්ද ගියා. ගියා බහිනකම් පස්සේ බැස්සේ පාන්දර 6ට වගේ බැංකොක් ඉඳලා අපි පටාය වලට ගියා. පටාය වල ටයිගර් පාර්ක් එකේ තමයි අපිට ෆස්ට් අයිටනරි එක තිබ්බේ. ඉතින් ඒකෙත් චුට්ටක් කරලා නිදාගන්නක හිටියා. ඒකේ බුෆේ එක ඕපන් වෙනකම් හොඳ ඉන්දියන් රෙස්ටෝරන්ට් එකකින් වෙජිටේරියන් කෑම එකක් කෑවා, කොෆි එකක් බිව්වා. ඊට පස්සේ බුෆේ එකක් තිබ්බේ හොඳට කන්න පුළුවන් ඕන තරම්. ඉතින් බඩගින්නෙත් හිටියේ. දෙපැත්තෙන් අපිට බලන්න පුළුවන් ටයිගර්ස්ලා හැම ඉන්නවා. එයාලගේ වැඩ කිට ටික බලලා වැඩ කියන්නේ එයාලා නිකන් ඉන්නවා. ඒවා බලන්න තියෙන්නේ. ඒක හොඳ එක්ස්පීරියන්ස් එකක්. අපිට කනගමන් බලන්න කොහෙවත් තැනක් නැහැ. අපි zoo එකේ වුණත් ටයිගර්ස්ලා ෆ්‍රීලි රෝම් වෙනවා එළියේ. ලොකු පූසෝ ටිකක් වගේ හැදෙනවත් එක්ක ටිකක්. ඉතින් ඒක ඉවර වෙලා අපි කාලේ ඉවර වුණාට පස්සේ අපි ගියා කාට් එකක ගියා. 8ක් විතර යන්න පුළුවන් කාට් එක පොඩි ටුවර් එකක් කියන්නේ ඒ පාක් එකට ගියා. ඒක ඇතුළේ නෙවෙයි එළියෙන් තියෙන වෙනම ක්‍රොකොඩයිල් පාක් එකයි ටයිගර් පාක් එකයි. ඒකෙත් ෆස්ට් ක්‍රොකොඩයිල් පාක් එකට. ඊට පස්සේ එතන ඉන්න හොඳ පුෂ්ටිමත් කිඹුලා උන්ව බැලුවා හරි සැර පාටයි. දැක්කම බය හිතෙනවා ලංකාවේ ඉන්න චූටි කිඹුලා වගේ. හොඳට කන්න දීලා පුෂ්ටිමත් විදිහට ඉන්නවා. ඒකටම ලංකාවේ එහෙම travel කරද්දී හොඳ කිඹුලා හැම දකින්නේ නැහැ. අපි අර සෆාරි එකක් ගියා. සෆාරි චූටි කිඹුලෝ හිටියේ. තලගොයි ඊට වඩා ලොකුවට හිටියා. අපි ඊට පස්සේ ගියා ටයිගර්ස්ලා ෆීඩ් කරන ඒරියා එකට. ඒකේ අපේ පැකේජ් එකටම ඉන්ක්ලූඩඩ් තිබ්බේ මේ අපිට ෆ්‍රී ටිකට්ස් දුන්නා අපි හැම එක්කෙනාටම මම හිතන්නේ ෂොට්ස් 10ක්ද වේද දෙනවා. ටයිගර්ට වෙඩි තියන නෙමෙයි. උඩ තියෙනවා පොඩි ටාගට්ස් වගේක්. ඒ ටාගට් එකට වෙඩි තිබ්බම පොඩි එයා සොෆ්ට් ගන් එකකින් වගේ වෙඩි තිබ්බම ටාගට් එක වැදෙන ගමන් කේජ් එක ඕපන් වෙලා
මස් කෑල්ල පහළට වැටෙනවා. ටයිගර්ස්ලා ඉතින් කනවා ඒක. ඒක කනවා. එයාලා බලාගෙන ඉන්න අනේ මේ මිනිස්සුන්ට හරියට එම් කරගන්න පුළුවන් වේවා කියලා අන්න දෙන්න. ඉතින් මම මගේ වැලරන්ට් ස්කිල්ස් යූස් කරලා මම එයාට කියලා දුන්නා කොහොමද එම් කරන්න කියලා. ඉතින් ඊට පස්සේ මාත් ඒක මේ මෙතඩ් එක අල්ලගෙන ෂූට් කරා. වඩා හොඳට ෂූට් කරා. මෙයා මට කියලා දුන්න හින්දා. ඉතින් අපේ අනිත් කට්ටියටත් ඊට පස්සේ අපි පොඩි කියලා දුන්නා. කොහොමද? කියලා දුන්නා. ඊට සමහර කට්ටියට ආස නැහැ. කියන්නේ වෙඩි තියන්න බෑ කියලා. එයාලගේ ඒවත් මට දුන්නා. ඉතින් මම ගැහුවා. chance දෙක තුනක් විතර කරගත්තා. එක්කෙනෙක්ට එක chance එකක් හම්බෙන්න. ඊට පස්සේ ඒක ඉවර වෙලා අපි ගියා පහළට වගේ ගියාම තියෙනවා ටයිගර්ස්ලත් එක්ක ෆොටෝ ගන්න. ටයිගර්ස්ලා ලයන් කබ්ස් ඒත් එක්ක ෆොටෝ ගන්න තියෙනවා. අපි නම් ඒ ෆොටෝ උන් හරි ලස්සනයි. නං නිකන් අර normal tigers ලා වගේ නේ. උන් නිකන් හරි හොඳට කන්න ඕන දීලා හදපු වගේ මේ. ආදරෙන් බලා ගන්න. ඔව් ආදරෙන් බලා ගන්න යාර. ඒනට අපි නම් බයයි. ජීවිතේට බයයි ටුව එක. සල්ලි දීලා ටුව එකක් ගිහිල්ලා මේ. පළවෙනි මැරුණොත් එහෙම අපරාධේ. ඒකින්ද ගියේ නෑ ෆොටෝස් ගන්න. අනිත් එක ලොකු ගාණක්. ටිකක් ගණන් ඉතින් ෆස්ට් අර අපි ආපු ගමම්මනේ වියදම් කරන්න බෑනේ. ඒක නිසා අපි ඒකත් නිසා ගියේ නෑ. මට පොඩි ආසාවක් තිබ්බ ඒනට මම ගියේ නෑ. අපි එහෙම ගොඩක් සල්ලි එක්ස්චේන්ජ් කරගත්තෙත් නෑ. අපි එයාපෝට් එකෙන් නෙමෙයි කරගත්තේ. ඒක නිසා අපේ අතේ තිබ්බේ පොඩි ගාණක්. ඒක ෆුල් ඉවර කරගන්න නැතුව අපි ආවිදිනන්ත පස්සේ යූස් කරනවා කියලා අපි ගියා. ඊට පස්සේ අපි ගියා අපිව එක් කරගෙන ගියා අපේ පටායවල හොටෙල් එකට. ඒකේ නම බෙස්ටන්. පටාය. ඒකත් අපි කිසිම සිලෙක්ෂන් එකක් කරපු නැති හොටෙල් එකක්. ට්‍රැවල් ඒජන්සි එකෙන්ම අපිට රෙකමන්ඩ් කරලා එයාලා දාලා දුන්න හොටෙල් එක. 3 ස්ටාර් කියලා වගේ තමයි මට මතක විදිහට තිබ්බේ. ඒ වුණාට අපේ මරීනෝ බීච් වගේ හොටෙල් එක වගේ හොඳ ක්වොලිටි එකට තියෙනවා. විශේෂම දේ තමයි එයාලගේ හොඳ ලොකු වින්ඩෝ එකක් තිබ්බා. අපිට රෙදි හැමත් සේල ගන්න පුළුවන්. හරි ක්ලීන්, හරි නීට්. සර්විස් එකත් හොඳයි. එයාලගේ මට මතකයි අපි වතුර බෝතල් ඉල්ලුවාම සාමාන්‍ය එක්ස්ට්‍රා වතුර බෝතල් වලට රූම් එකෙන් චාර්ජ් කරනවා. එයාලා චාර්ජ් කරේ නැහැ. වතුර බෝතල් එහෙම දුන්නා. ඊට පස්සේ ඉතින් අපි එදා ඒක ඉවර වෙලා අපි එක්ස්චේන්ජ් කරගන්න තැනක් හොයවෙ ඉඳලා ඊට පස්සේ අපි සල්ලි ටිකක් එක්ස්චේන්ජ් කරගත්තා දැනකින්. පොඩි පාරක් ඇතුළට ගිහින් අපි දන්නේ නැහැ අපි නිකන් ඇවිද්දා. අපේ තව දෙතුන් දෙනෙක් එක්ක ඇවිද්දලා ඊට පස්සේ අපි හම්බුණා හොඳ තැනක්. එතනින් එක්ස්චේන්ජ් කරගෙන ඊට පස්සේ අපි ගියා දවල්ට ගන්න. ලංකාවේ සයිබර් කඩයක් වගේ. ඒ වුණාට ඒක හරි පිරිසුදුයි. හරිම පිරිසුදුයි. ඒ කියන්නේ ඔයාලට පේනවා ඇති දැක්කම ඒක අර නිකන් පොඩි කඩයක් කියලා. අපි හොඳට කෑවා. හොඳට කෑවා. ඒක අපි කෑවේ ෆස්ට් ටයිම් පැත්තයි එකක් කෑවේ. මොකද මම හරි ආසයි පැත්තයි කන්නේ දවස්වල. ඊට පස්සේ අපි 7-Eleven එකට ගියා. අපි ෆස්ට් ටයිම් 7-Eleven එකට ගියේ. අම්මෝ මේවා වීඩියෝස් දකිද්දි දැන් බඩගිනි. අපි දන්නේ නැහැ අපි ෆස්ට් ටයිම් තායිලන්ඩ් යන්නේ. අපි අයිස්ක්‍රීම් එක දැක්කම අම්මා ගණන්. ඒ වෙලාවේ අපේ රුපියල් 1000 2000 යන අයිස්ක්‍රීම් මේ රුපියල් 300 ඒ වගේ ගණන් වලට ගන්න පුළුවන්. බාත් දැන් සමහර වෙලාවට 25යි කියලා ගහලා තියෙන ලොකුවට 110 එහෙම ගහලා තියෙනවා. ඒ වල 10න් වැඩි කරාම රෆ්ලි රුපියල් ගාන එනවා. ඊට පස්සේ ඉතින් අපි 7-Eleven එකෙන් කෑම ටිකක් අරගෙන ඔය එදා අපිට බඩගින්නෙකුත් නෙමෙයි අපි නිකන් ආසාවට වගේ ගත්තේ. ස්ට්‍රීට් ෆුඩ් ටිකක් අරගෙන අපි හොටෙල් එකට ඇවිල්ලා ඉතින් අපි ෆස්ට් ටයිම් බත් එකක් ගත්තේ 7-Eleven එකේ. අපි දන්නේ මයික්‍රෝවේව් කරනවා කියලා. ඒක අරන් අපි ඉතින් කෑවා. කාලා නිදාගත්තා. ඒක තමයි අපේ එදා මුළු දේම. හරි ටයර්ඩ්. හොඳට කෑවා අපි. හොඳටම කෑවා එදා. ඔව් මේ තියෙන මෝර්නින් බ්‍රෙක්ෆාස්ට් එක, බ්‍රෙක්ෆාස්ට් බුෆේ එක. ඉතින් මෙන්න මේ පෑන් කේක් එක මාරම රහයි. මට තාමත් ඒ රහ මතක් වෙද්දි පෑන් කේක් කන්න හිතන් පෑන් කේක් වෆල්ස් කන්න හිතන. එයාලා මොන හරි රේසින්ස් වගේ දෙයක් දාලා තිබ්බා ඒකට. සාමාන්‍යයෙන් හොඳ බුෆේ එකක තියෙන හැම දෙයක්ම හොඳට තිබ්බා. ඒ වගේම චිකන් තිබ්බා, සලාඩ් කෝන් එකක්, තායි කෑම ඒව තිබ්බා. ඉතින් උදේ අපි කෝන් ෆ්ලේක්ස් කාලා ඊට පස්සේ බත් කාලා අපි හිතුවා දවල්ට කන්නත් නැති වෙයි කියලා අපි හොඳට කෑවා දවල්ටත් එක්ක කියලා. දෙම ලෝඩ් කරගත්තා. අපි ඊට පස්සේ ගියා පටායා පෝට් එකට. පටායා පෝට් එකට යනකොට ඔයාලට අහු වෙනවා ලෝකේ තියෙන ලොකුම 7-Eleven එක. අපිට ඒකට යන්න බැරි වුණා. අපි ගොඩාක් වීඩියෝස් දැක්ක කට්ටිය ගිහිල්ලා තියෙනවා. ඒ වුණාට අපිට යන්න බැරි වුණා. ඔයාලා ගියොත් අනිවාර්යෙන් යන්න. ඒක ගොඩාක් හොඳ කෑම තියෙනවා කියලා එයාලා දාලා තිබ්බා. එතන ගියාම දැන් අපි ට්‍රැවල් කරේ ගෲප් එකක් එක්කනේ. අපි ගෲප් එකක් එක්ක ට්‍රැවල් කරේ. අපි ඒජන්ට් කෙනෙක් කරහා. එතකොට දැන් එයාලා අපි එනවා කියලා දන්නවා. එයාලා එතකොට අපේ බෝඩ් එක අල්ලගෙන හිටියා.
කියන අපි නගින වෑන් එකේ ඉඳලා යාළුවා ෆොටෝ එකක් ඊළඟ කට්ටියට යවනවා මේ කට්ටිය එනවා කියලා. throughout the tour ගයිඩ් කෙනෙක් ඉන්නවා. අපි කොහෙවත් මග ඇරෙන්නේ එහෙම වෙන්නේ නැහැ. ඉතින් සෝලෝ ට්‍රැවල් කරත් අපිට ඔය ක්ලෝක් වගේ වෙබ්සයිට් වලින් ඇප්ස් වලින් වෙබ්සයිට් වලින් අපිට බුක් කරගන්න පුළුවන්. එතකොට මේ බය වෙන්නේ නැතුව යන්න තියෙන්නේ. එතකොට මොකද ඉස්සෙල්ලාම යාළුවා කරන්නේ අපි ෆොටෝ එකක් අවලා ඒක හරියට ගයිඩ් කරනවා. පටායවල ඉස්සෙල්ලාම අපිට තිබ්බා ඒක නිකන් සෙමිනාර් එකක් වගේ එකක්. එයාලා කිව්වා මේ ඇක්ටිවිටීස් කරන්න පුළුවන් එහෙම කියලා. ඊට පස්සේ අපිට පැකේජ් එකක් ගන්න කිව්වා. ඒ කියන්නේ මොකක්ද ඇක්ටිවිටීස් වලට පැකේජස් තියෙනවා. අපි ගත්ත මම හිතන්නේ එතන තමයි අපිට වැඩිපුරම අපේ එක්ස්චේන්ජ් කරගත්ත සල්ලි ටික ඔක්කොම ගියේ. ඔක්කොම ගියා. එයාලා පැකේජස් විදිහට හදලා තිබ්බේ. ඒකට අපි දෙන්නටම රින්ගිත් 4000ක් ගියා මට මතක විදිහට. ඒ කියන්නේ රුපියල් 40000ක් දෙන්නටම. පැරසේලින්, අන්ඩර්වෝටර් ඩයිවිං, ජෙට් ස්කීයින් තමයි තිබ්බ ඇක්ටිවිටීස් තුන. අපි පික් කරේ පැරසේලින් වි අන්ඩර්වෝටර් ඩයිවිං විතරයි. අපි ජෙට් ස්කීයින් ගත්තේ නෑ. මෙයාලගේ වැඩපැත්තෙත් ඒව කරනවා. මේ ලංකාවේ තියෙන නිසා අපි ගියේ ඒ දෙකට විතරයි. ඒ දෙක තමයි යුනික් ඇක්ටිවිටීස් විදියට කරන්න තිබ්බේ. ෆස්ට් අපි ස්පීඩ් බෝට් එකෙන් ගෙනියලා ඊට පස්සේ එයාලා ෆස්ට් ඇක්ටිවිටි තැනට ගෙනිච්චා. බලන්න පුළුවන් මෙයාව ගහගෙන යනවා. මං චුට්ටක් බයෙන් හිටියේ අර පේනවනම් මගේ කකුල් දෙක ස්ට්‍රේට් තියෙනවා හෙල්මට් එකේ. ලේසි ඉතින් ෂෝට් එකක් ඇඳන් ගියා නම් මොකද බෝට් එකෙන් බෝට් එකට මාරු වෙන්න තියෙනවා පිටිපස්සෙන් කට්ටිය එනවා. ඒක නිසා අපි ස්පීඩ් බෝට් එකේ යනවා ලොකෝ ස්පීඩ් එකකින් ගොඩාක් දුර. ඊට පස්සේ මම මගේ ටර්න් එක මගේ ටර්න් එක ලෑස්ති වෙද්දි මෙන්න මෙයා උඩින් පාත් වෙනවා. මේ ජීප් එකේ ඊට පස්සේ ඊළඟට මගේ ටර්න් එක පටන් ගන්නවා. මම චිල් එකේ කකුල දෙවනවා. එකක් කකුල් දෙක මැදින්ුත් මොකද්ද ගාන ඒක නිසා මම කකුල් දෙක ලං කරන්න තියන්නේ. අපි පහළටමත් ගියනවා ටිකක් පහළට ගියනවා කරකවද්දි ඉතින් බය නෑ මේ ලයිෆ් ජැකට් එකක් එහෙම දෙන නිසා. තව එකක් කියන්න ඕනේ එතනදී මේ අපි මේකට යනකොට සමහරක අපේ ගෲප් එකේ හිටිය ටික දෙනෙක් ගියේ නැහැ. ඉතින් එතකොට ටිකක් අර මොනවාද කැමති නැති කට්ටිය ආන්ටිලා අංකල්ලා එහෙම හිටියා එයාලත් ගියේ නැහැ. එතකොට එයාලා අපේ බෑග්ස් තියාගත්ත අපේ ෆෝන් තියාගත්ත අපේ ට්‍රැවල් ඒජන්ට් හිටිය එක්කෙනා අපි තමයි අපේ වීඩියෝ එක කරේ. ඒ වගේ කෙනා අපිට ඇත්තටම මේ ටුවර් එකේදී ගොඩක් පහසු වුණා. අර අපිට අපි දන්න කට්ටියන අපේ බෑග් එක ෆෝන් එක උනත් තියලා යන්න පුළුවන්. ලේසි වුණා ඒක. ඉතින් එතකොට අපි හිතනවා ගෲප් ටුවර් එකක් ඒජන්ට් කෙනෙක් කරා යන එක පොඩි ප්ලස් පොයින්ට් එකක් කියලා. ඊළඟට අපි අර අන්ඩර්වර්ල්ඩ් ඩයිවිං එකට ගියා. මායි මෙයයි යන්න හිටියේ මම පළවෙනියෙන් යන්නම් කියලා හිතුවා. මෙයාට පෙන්වන්න බය වෙන්න එපා. මං යට ඉන්නවා. ඔයා එන්න මම බලා ගන්නම් එහෙම කියලා. ස්කූබා ඩයිවර්ස්ත් හිටියා. එයාලා ප්‍රොෆෙෂනල් ට්‍රේන්. එයාලා කියන මේ වතුර යට ගියාම මෙහෙම ඕකේ කියලා පෙන්වුවම එයාලා තව පහළට යවනවා. හැබැයි තම්ස් අප් එකක් දුන්නොත් ඒ කියන්නේ උඩට යන්න කියලා. ඒ සයින් එක පොඩ්ඩක් පහළට යවනවා. මීටර 6ක් පහළට ගෙනියනවා. මේ හෙල්මට් එකක් වගේ එකක් දාලා ඒක බරයි. ඒකේ බරට පහළට යනවා. පොඩ්ඩක් යාලා තදිනවා. අදිනකොට භාගයක් දුර මීටර 3ක් විතර ගියාම කන් වගුල්ලට එන්න ගන්නවා. එතකොට පොඩ්ඩක් මෙහෙම කරලා මේ යටින් මෙහෙම කරලා තව පහළට යන්න තියෙනවා. ඉතින් මම ගියා මෙයා ඉස්සෙල්ලා ගියා. මම වතුරයට හරිද මම වතුරයට මම වීඩියෝ එකක් පෙන්නන මම වතුරයට ඉතින් මම මෙහෙම වටපිට බලනවා. මම කොහෙද මෙයා ගියේ? ඒස් මම එකපාරට වෙන ගෑණියෙක් කියනවා එතන. මට ඉස්සෙල්ලා මොනේ ඒක ඇත්තටම බරයි හෙල්මට් එක. මම හිතුවේ ඔය ඩයිවිං වගේ මොකක් හරි සේෆ් ලයිෆ් ජැකට් එකක් දාලා ඔහම මොකක් හරි සීන් එකක් කියලා. ඉතින් අර කියලා අර කට්ටිය යටට අඳිනවා. උන් කියන මෙලව මගුලම් මට තේරෙන්නේ තායි වලිනෝ ඉන්දියන් වලිනෝ කතා කරන්නේ. මට බයයි මගේ ලයිෆ් එකේ රිස්ක් එක මගේ ලයිෆ් එකේ මේක යාලට දෙන්න බයයි. මොකද යාලා චුට්ටක්වත් මට කයින්ඩ් නැහැ. පහළට එන්න කියලා මගේ කකුලුත් ඇද්දා. ඊපස්සේ මම පහළට චුට්ටක් ගියාට පස්සේ මේක මේ ගානට වතුර මේ ගානට ඉතින් මගේ කන් දෙක හොඳටම හිට වෙලා මට මෙලව මගුලක් පේන්නේ නැහැ. මට හෙල්මට් එක අල්ල ගන්නත් ඕනේ. ඒක අතකින් අනිත් අතින් මේ අර ඉනිමගක් වගේ එකක් තියෙනවා. ඒක අල්ලගෙන බහින්නත් ඕනේ. හෙල්මට් එක අතෑරුණොත් ඒක උඩට යයි කියලා බයයි මට. ඒක කිලනවා මෙයාට කලින්. ඒක එච්චර බරයි. ඉතින් මේ මම ආවේ නැති නිසා මෙයාගේ මූණත් ඉතින් මූඩ් ගහලා හිටියේ යා. මම ඊට පස්සේ ආපු ගමන් මට බැනගෙන ගියා ආවේ නැත්තේ ඇයි කියලා.
ඉතින් ඒ වගේම අපේ අර පොඩි බබෙක් ගියා. පොඩි බබෙක් කියන්නේ මේ grade 7 වගේ හිටිය බබෙකුත් ගියා. එයාත් මට කලින් එයා ගිහිල්ලා ආවිලා එයාත් ඇඬුවා. මේ ඉතින් එයාටත් අමාරුයි කිව්වා ඒක. ගොඩක් කට්ටිය ගිය කට්ටිය කිව්වේ ඒක හොඳයි එක්ස්පීරියන්ස් එක බට් ආයෙ නම් යන්නේ නැහැ කියන එක. ඔයා කියන්නේ කොහොමද? මම ආයනවා. ආයෙ යනවා. මම නම් යනවා. කවදාකවත් ආයෙ යන්නේ නැහැ කියලා හිතාගත්තා. මොකද මගේ සල්ලිත් දහස් වෙනවා. මං ගියෙත් නැහැ ඒක නිසා. බය වෙන්න දෙයක් නැහැ. ඉතින් වතුර ඇටට ගියාම මෙයා මගෙත් එක්ක කතා කරන්නේ නැද්ද හිටිය ගොඩාක් වෙලා බැන. කොහොමරි ඒක හොඳ එක්ස්පීරියන්ස් එකක් මට නම්. මම වතුර ඇට ඉන්නකොට එයාලා අපිට දෙනවා පොඩි පාන් කෑලි වගේ ඒවා ටික විසික් කරපු ගමන් මාළු ඇවිල්ලා කනවා. වටේම ඉන්න මාළු. ලස්සන මාළු බලන්න පින නැහැ. මාළු මේක සෙල්ලම් කරන ඒවා නම් මොකුත් රෙකෝඩ් කරන්නේ නැහැ. අනික අපේ මොරවල වීඩියෝ එකක් හදලා අපිට දෙනවා අන්තිමට මේ ඩ්‍රයිව් එකට දාලා. ඒකත් පැකේජ් එකට ඉන්ක්ලූඩ්ද? ඔව්. අපි අන්ඩර්වෝටර් ඇක්ටිවිටි එක ඉවර වෙලා අපි ගෙලින්ම ස්පීඩ් බෝට් එකකින් අයිලන්ඩ් එකට ආවා. ඊට පස්සේ අයිලන්ඩ් එකේ ටික වෙලාවක් ඉඳලා කට්ටිය තව අපේ ටුවර් එකේ හිටපු දෙන්නෙක් ජෙට් ස්කී එකේ ගියා. පොඩි ඇක්සිඩන්ට් එකක් වුණා ඒ ඇස්සේ. ඔව් මේ දෙන්නට පොඩි ඇක්සිඩන්ට් එකක් වුණා. මෙඩිසින් ගන්න එතන හොස්පිටල් එකකට ගියා. බෙහෙත් දාලා තිබ්බා. ඒ වගේදී එහෙම අපිට අර ට්‍රැවල් ඒජන්ට් එකේ ගයිඩ් ගොඩාක් උදව් කරා. ඒ කාටවත් අතරමං වෙන්න ඒවන් නොදී අර දෙන්නව එක් කරගෙන ගිහිල්ලා ටක් ගාලා ඒ බෑග් තියාගන්න අපි ගෲප් ටුවර් එකක් ගිහින් එදා අර අපිට කිසි ප්‍රශ්න නැතුව එන්ජොයි කරන්න පුළුවන් වුණා. ඊට පස්සේ ඒක ඉවර වෙලා අපි කට්ටිය ඔක්කොම රීගෲප් වෙලා ස්පීඩ් බෝට් එකේ එද්දී මායි මෙයයි එකට ඉස්සරහින් ඉඳ ගන්න ඕන. ඒ ස්පීඩ් බෝට් එකේ කැපැසිටි එක අර ඇතුලේ කැපැසිටි එක වැඩි නිසා ඉස්සරහට දාන තරුණ කට්ටිය. ඔව් හැබැයි ගෑනු කට්ටිය ගන්නෙත් නැහැ. ඒ වුණාට මේ මං විතරයි එතන ගන්න පුළුවන් කෙනෙක්ට හිටියේ. ඒකින්ද මාමත් ඉස්සරහට ගත්තා. ඒ මායි මෙයා එකට ඉස්සරහා ඉඳගත්ත. ඇල්කොහොල් ගන්නවා නම් ප්‍රමාණයකට ගන්න. අපේ ලංකාවේ කට්ටිය එහෙම කරේ නැහැ. හැබැයි ඉන්දියන් කට්ටියක් හිටියා. ඒ කට්ටිය හොඳටම බීලා ඉස්සරහා ස්පීඩ් බෝට් එකේ ඉස්සරහා යාලා දෙන rules and regulations follow කරන්න අනිවාර්යයෙන්ම. ඇයි යාලා ඒක කරන්නේ? යාලගේ safety එකට, ඔයාලගේ safety එකට. ඔව්. යාලා කියනවා හිට ගන්න එපා කියලා ස්පීඩ් බෝට් එක යනකොට. මේ ඒ අර බීපු කට්ටිය ඉස්සරහා හිටගෙන සැරෙන් සැරේ බෝට් එක නවත්තලා අන්තිමේදී යාලා ඔව් එයා පිටිපස්සට දැම්මා. පිටිපස්ස ගෑල්ලට දැම්මා. ඒ හිට ගන්නවා විකාර කරනවා. අරයා මෙමනවාද ඩ්‍රයිවර් කියනකොට එපා හිට ගන්න එපා කියලා. මොකද වැටෙනවා. අර බීපු එක්කෙනෙක්ට පණක් දාන්නේ අපි ඉඳගෙනත් හයියෙන් අල්ලගෙන ආව ස්පීඩ් බෝට් එක හයියෙන් යනවා. එතකොට හදිස්සිය හරි මනුස්සයා මුහුදට විසි වුණොත් ඒකේ රෙස්පොන්සිබිලිටි එක ගන්න ඕනේ ස්පීඩ් බෝට් එකේ එක්කෙනා. මොකද ලයිෆ් ජැකට් දුන්නේ නැහැ යාලා අපිට. ඕන ලයිෆ් ජැකට් ගන්න පුළුවන්. එනට ලයිෆ් ජැකට් අඳගෙන නෙමෙයි කවුරුත් හිටියේ. අර බීපුද කට්ටිය බෝතලෙත් තියාගෙන බිබී ඉන්දියන් කට්ටියක් කරදර කරගෙන ගියේ. ඉතින් දෙපාරක් විතර ස්පීඩ් බෝට් එක නැවැත්තුවා. ඉතින් කියන දේ අහන්න තින්ද පිටිපස්සට යවුවා කට්ටිය. තව එයාලගේ එක්කෙනෙක් ඇවිල්ලා අරගෙන ගියා පිටිපස්සට. ඉතින් ඒකින්ද ඔයාලා බොනවා නම් ඔයාලා කොහේ මොන ලෝකෙ ගියත් ලංකාවේ නම තියාගෙන ට්‍රැවල් කරන්න. නම තියාගෙන පිළිවෙලකට කාටවත් කරදරයක් වෙන්න දෙන අපි යන ඕනම තැනක තියෙන rules and regulation හරියට follow කරන්න. ඊට පස්සේ අපි ඉවරලා අපි බුෆේ එකට ගියා. ආයේ non-veg Indian buffet එක. Indian and නිකන් තායි වගේ එකක්. තායි වගේ තිබ්බා. තාල්ලේකේව තිබ්බා. ඉතින් ඒකත් හොඳට අපි කෑවා. රහයි කෑම හරියන්නේ. ඊට පස්සේ අපි ඒක ඉවර වෙලා අපි අපේ හොටෙල් එකට ආවා. අපි හොටෙල් එකට ගිහිල්ලා අපි ඉතින් රෙස්ට් කරේ නෑ මේ ටුවර් එක ගිහිල්ලා. අපි ඊට පස්සේ කෙලින්ම අපි අර සල්ලි මාරු කරගත්ත තැනට ගිහිල්ලා කලින් දවසේ අපි ගාව තිබ්බ ඔක්කොම සල්ලි ටික මාරු කරගත්තා. මොකද එතන රේට් එක හොඳයි කියලා අපිට තේරුණා. හොඳ වෙලාවට මාරු කරගත්තේ. අර හොඳ තැනක්, ඒ කියන්නේ ලොකු ගණන් තැනක් නෙමෙයි, හොඳ තැනක් හොයාගෙන ඒක තනියකින්ම මේ එක්ස්චේන්ජ් කරගත්ත මේක ලේසි. නැත්තම් අපව මාරු කර තැන් හොය ඉන්න ගියාම හරි කරදරයි. ඒකයි අර එක්ස්චේන්ජ් රේට් එක ගැන වද වෙවි ඉන්න එක බොහෝ වැඩක්. වැඩි වෙන්න පුළුවන්, බොහෝ දුරට වැඩි වෙන්න පුළුවන්. අඩු රේට් එකක් තියෙනවනම් ඒ වෙලාවම ගන්න. වැඩි වද වෙන්න එපා එක්ස්චේන්ජ් රේට් එක ගැන. ඊට පස්සේ ඒක ඉවර වෙලා අපි පොඩ ඇවිදලා ගිහින් මොකුත් ගත්තේ නැහැ. ලොකු දෙයක් තිබ්බේ නැහැ අපිට ගන්න. අපි නිකන් ෂොප් එකකට ගියා පටාය වල මේ ක්‍රිස්මස් කාලේ අපි ගියා. ඉතින් ඩෙකොරේෂන්ස් ඒවා හරි ගණන්
මේකින්ද අපි බලලා නිකන් ආව ලංකාවේ ගනම තමයි 7-11 එකේ මං හිතන්නේ මොන හරි කාලා නිදාගත්තා බොහෝ අපි 7-11 වලට ගොඩක් ගියා ඒ දවස් පටායවලත් ගියා ඊට පස්සේ අපි 7-11 එකේ ඒ දවසේ මං හිතන්නේ තිබ්බ ඔෆර් එක ඒ වීක් එකටම තිබ්බ ඔෆර් එකක් හර්ෂීස් වලට ඔය කොහේ හරි රටකට ගියොත් බලන්න 7-11 ඒ රටේ තියෙන 7-11 එකේ වෙබ්සයිට් එකට ගිහිල්ලා මොනවද තියෙන ඔෆර්ස් කියලා මෙයා එහෙම බැලුවා ඒගොල්ල ඊට පස්සේ තමයි ගියේ ඒ හර්ෂීස් එකට buy one get one free offer එකක් තිබ්බා අපි first day යද්දී අපි හර්ෂීස් දෙකක් ගත්තම තව දෙකක් නොමිලේ හම්බුණා අපි නිකන් හර්ෂීස් දෙකක් ගත්තා විතර කවුන්ටර් එකෙන් තව දෙකක් දුන්නා අපි බයත් වුණා අපිට ඊළඟ දවසේ ගිහින් හර්ෂීස් තව 4ක් විතර ගත්තා ඊට පස්සේ ඔෆර් එක නැති වුණා ඊට පස්සේ දවසේ ඔව් ඔෆර් එකක් තිබ්බත් අනිවාර්යෙන් මිස් කරන්න නැතුව ගන්න ඒක නිසා ඊට පස්සේ දවසේ අපි ටික උදේට කාලා උදේත් හොඳට කෑවා එදා තමයි පොක් තිබ්බනේ අපි උදෙන්ම ගියා ඒ බුෆේ එකට මොකද දන්නේ අපි උදෙන්ම ගිහින් උදෙන්ම ගිය ගම පෝකුත් තිබ්බා සාමාන්‍ය පෝක් අපි ෆස්ට් කද්දී තිබ්බේ නැහැ ඒ කලින් දවසේ තිබ්බේ නැහැ ඉවර වෙලා ඒක නිසා උදෙන්ම යන්න උදේ කෑම ටික කොටක් කට්ටිය ඇවිල්ලා කාලා දානවා ඊට පස්සේ පෝක් එක ඉවරනා මෙයාලා වෙන මොන හරි එකට රීප්ලේස් කරලා තිබ්බා ඒක නිසා අපි මන් දන්නේ අපි වෙන මොකක් හරි හේතුවක් හින්දා ලැහැස්ති වෙලා ෆොටෝස් ගහන්න ඕන හින්දා මං හිතන්නේ අපි උදේම ගියේ කාලි ඉවර වෙලා ඉතින් පෝක් තිබ්බා ටෙරියාගි චිකන් තිබ්බා තායි කෑම ගොඩක් තිබ්බා අපි ඊට පස්සේ අපි කෙලින්ම ලස්සන වෑන් එක අපි සෙට් එකම ගියා බැංකොක් වලට ඊට පස්සේ බැංකොක් වල අපි නැවතුනේ සීසන් ෂයාම් කියන හොටෙල් එක ඒක තියෙන ප්‍රටුනම් වල ඒකේ තමයි ගොඩක් වෙලාවට ලංකාවේ කට්ටිය ගිහිල්ලා ඉන්නේ ඒ වගේම ඒකේ අපි යනකොටත් ලංකාවේ කට්ටිය චෙක් අවුට් වෙලා හිටියා දාන කීප දෙනෙක්ව ඒකේ තමයි ඉඳලා තියෙන්නේ ට්‍රැවල් ඒජන්සි වලිනුත් ගොඩක් දාන්නේ සීසන් සයම් ප්‍රටුනම් වල මොකද ප්‍රටුනම් වල ඉඳලා shopping කරන්න යන්න ගොඩක් අඩු තැන් තියෙනවා මොකද ප්‍රටුනම් තමයි ගොඩක් අඩුවෙන් shopping කරන්න පුළුවන් ඒක ගොඩක් කට්ටිය කියනවා යනට අර ප්‍රටුනම් කියන පැත්ත ටිකක් අර ගණන් අඩු එහෙම කියලා තායිලන්ඩ් බැංකොක් වල මෙහෙ පෙටා පැත්ත වගේ කියලා අඩුවට ගන්න ඕන නම් අඩුවට ගන්න ඕන නම් ප්‍රටුනම් යන්න අර නැත්නම් ගොඩක් කට්ටිය අර ලොකු ලක්ෂරි හොටෙල්ස් වල ඉන්නවා. ඔයාලා කැමති නම් එහෙම හොඳ එක්ස්පීරියන්ස් එකක් ගන්න ඕන. ඒ වගේ තැනක හිටියට කමක් නැහැ. ඒ වුණාට අර වැඩිපුරම අපි පිට රටකට ගිහිල්ලා අපිට ඕනේ අපි ඒ රටේ එක්ස්පීරියන්ස් එක ගන්නනේ. එතකොට හොඳ ඔප්ෂන් එකක් කියලා හිතනවා මේ ප්‍රටුනම් පැත්තේ තියෙන හොටෙල් එක නවතින එක. අපිට වීඩියෝ එක ටිකක් දිග වෙන නිසා අපි ඒක part 2 වලට දාන්න. ඔයාලා part 2ත් බලන්න අනිවාර්යයෙන්ම බැංකොක් වල shopping ඔය අනිත් විස්තර ඔක්කොම තියෙනවා ඒ වීඩියෝ එකේ. දැනට ගිහින් යන්න. bye. හරි ඉන්න ඕන. බෑ එහෙම කියන්න බෑ. ඒ දවස්වල වැරන් ගෙව දැන් ඉතින් ගන්නම්.